Welcome to my channel. ආයුබෝවන් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම හිතුවා තවත් වැදගත් යෝගාභ්‍යාසයක් ගැන කතා කරන්න ඕනි කියලා. අද අපි කතා කරමු රුක්ෂ ආසනය ගැන. රුක්ෂ කියන්නේ ඒ වචනේ තේරුම ගත්තොත් ගස. එතකොට ඔයාගේ ශරීරයේ ගසගේ හැඩය ආරෝපණය නිසා මේකට රුක්ෂාසන යෝගාසනය කියලා නම් කරනවා. අපි දැන් බලමු කොහොමද මේ ආසනයේ ඉන්නේ කියලා. මුලින්ම ඔයා කිරිය සිට ගන්න. ඉන්පසුව ඔබේ පාද දෙකෙන් කුමන පාදයක් හොගෙන නම කල්ලවේ මුලට තබන්න. ඉන්පසුව ඔබේ දෑත් ඉහළට ඔසවා අත්ල දෙක සම්බන්ධ කර නමස්කාර කර සිටින ලෙස ඍජුව ඉහළට ඇදී සිටින්න. වැරමිට සාඳිනනවා සිටිය යුතුයි. ඉන්පසුව සිහින් ආශ්වාස කරන්න. හුස්ම රඳවාගෙන සිටිය යුතුම නැහැ. ඔබේ අනිත් පාදයේ සමග මේ ලෙස කරන්න ඕනි. දැන් අපි කතා කරමු මේ යෝග ආසනයෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලයන් මොනවද කියලා. මේ ආසනය නිරත වෙන ඔයාට ශරීරයේ ඇති සංදිවලට සමීප බවක් ගෙන දෙනවා. ඔබේ පාදවල රුධිර නාල වලින් ඔබේ පා ඇඟිලි දන හිස් වැලමිට සංදි ඇතුළු බොහෝ සංදිවලට රුධිරයේ සෑහෙන ප්‍රමාණයක් ලබා දෙනවා. ඔබේ දෑත් හා පාදවල නමශීලී බවක් ඇති වෙනවා. ඒ සමගම ඔබේ පපු ප්‍රදේශයේ හැඩය හොඳින් ලබා දෙනවා. මේ අභ්‍යාසය යෙදෙන විට පාද මාරු කරමින් කරන්නත් ඕනි. මේ යෝග අභ්‍යාසය තප්පර 10ක කාලයක්වත් ඔයා නිරත වෙන්න. දිනකට 4 පාරක් 6 වතාවක් හෝ කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඉතින් මේ වගේ තවත් වැදගත් යෝගාසනයක් ගැන කතා කරන්න බලාපොරොත්තු අදට මම ගිහින් යන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.